ඊළඟ එක ප්යොං බෝතල් ගණනය හරි බෝතල් ගණනය බෝතල් ගණනය මොනවද බෝතල් කියලා කියන්නේ මුල් වතුර බෝතල් හරි ඊට පස්සේ ඔම්නියෝසු පැණිබීම බෝතල් හරි සුල් මත්පැන් බෝතල් සෝජු බෝතල් මෙක්චු බියර් බෝතල් දාගන්න බෝතල් වර්ග ඔය තියෙන ගොඩක් හරි කොල්ලා හරි දකුණු කොරියාවෙත් ළමයි කොකා කෝලා තියෙනවා හරි කොකා කෝලා කියන්නේ රටවල් බර ගණනාවකට යන පානයක් හරි එහෙනම් හැබැයි එක ළඟ කොකා කියලා කියන්න බෑනේ එයාලා කොහොමද කියන්නේ කොගා ඒකත් අයින් කළා කොල්ලා කියලා උච්චාරණය වෙන්නේ කොකා කෝලා වලට කියනවා ඊට පස්සේ මක්කොල්ලි කියලා කියනවා කොරියාවේ සහල් වලින් සාදන ලද රා විශේෂයක් වලට කියනවා රා විශේෂයක් දාගන්න ඔව් ඒවා ගන්න බෑ හරි දාගන්න ඔය ටික පේනවන්නේ දහකුදු ලොකුවට ලියලා තියෙන්නේ ඉවරද හරි සිංහල තේරුම දාගමු එහෙනම් හරි ප්යොං බෝතල් ගණින ප්‍රත්‍ය මුල් වතුර බෝතල් ඔම්නියෝසු පැණිබීම සුල් මත්පැන් සෝජු බෝතල් වලට කියනවා සෝජු බෝතල් මෙක්චු බියර් බෝතල් කොල්ලා කොකා කෝලා මේ කොකා කෝලා කියන්නේ ළමයි මේවා හොඳ නෑ ආගන්නකො ඔයාලා කොකා කෝලා බෝතලයක් බොන එකත් හරි වහ ටිකක් කන එකත් හරි වහ කෑවොත් මොකද වෙන්නේ? එකපාරින් මැරෙනවා. කොකා කෝලා එක දිගටම බිව්වොත් කාලයක් ගිහිල්ලා මැරෙනවා. කෝකද හොඳ කියලා තීරණය කරන්න. කුරුණෑගල නගරයේ ඇති වෙනකන් ආපන ශාලා තියෙනවා. හරි. ඒ තියෙනකොට හැම ආපන ශාලාවකම මොකද කරන්නේ? රයිස් එකයි බඩියයි. හරි. බඩියක් ඕනද කියලා අහන්නේ. හරි ඔයාලා මැරෙන්න ඕන නම් ටික මැරෙන්න ඕන නම් ඒ විදියට මාස ගාණක් එක දිගට කන්නකො නොකඩවාම කන්නකො අනිවාර්යෙන්ම මැරෙනවා විස තනි කර මතක තියාගන්න රයිස් කනවා කියන්නේ කෑවට කමක් නැහැ ඉඳලා හිටලා අපිත් කනවනේ හරි ඉඳලා හිටලා ආසාවක් හිතුනාම කෑවට කමක් නැහැ ඩේලි කන්න යන්න එපා අන්තිම භයානකයි මතක තියාගන්න හරි රයිස් කාලා කොකා කෝලා එකක් බොනවා කියන්නේ තනිකර වහ ටිකක් කටේ දා ගන්නවා සමානයි හරි ඔය කොකා කෝලා කියන්නේ ඔයාලා දන්නවද දන්නේ නැහැ මං කියලාත් ඇති පන්තිවල කියනවනේ මේ කතා. හරි. පරණ ඔය පිට රටවල වල ගරාජ් තියෙන ළමයි. ඒ ගරාජ් වල ඔය නට් එහෙම තද වුණාම බුදුල් කරගන්න විදිහක් නැතුව මොනවද දාන්නේ? ඒකට කොකා කෝලා දාලා තමයි ගලවන්නේ. හරි. ඔය ගරාජ් කර්මාන්තේ ඉන්න අය දන්නවා ඔය සිද්ධිය. හරි. කොකා කෝලා දාලා තමයි ගලවන්නේ. හරි. කොකා කෝලා කියන්නේ ඒ තරමටම සැර පානයක්. ගෑස් එක සැරයි.
හරි. කොකාකෝලා බෝතලේ හොඳට හොලවලා මූඩිය කඩන්නකො. හරි. උඩට විදිනවා වගේ. හැබැයි ටික වෙලාවක් යනකොට මොනවද බොන්නේවා? සීනි වතුරයි. ඇත්ත කතාව ඒකනේ. කොකාකෝලා බෝතලයක් ටික වෙලාවක් යුද්ධ කරපුවාම බීලා බලන්නකො. නිකන් ඇල් වතුර ගොඩක් බොනවා වගේ තියෙයි. සීනි ගොඩක් එක්ක. ගෑස් එක හරි භයානකයි මතක තියාගන්න. හරි. එතකොට ඔයා පැය ගාණක් වතුර උගුරක්වත් නොබී ඉඳලා හරි මුකුත්ම කන්න නැතුව ඉඳලා අර වගේ බෝතලයක් අරගෙන පළවෙනි උගුර දාගන්නකො. බඩ ඇතුළට. නිකන් මේ හරිය නිකන් රත් වෙලා කෝල් වෙලා බඩ පොප පිච්චිලා දාලා යනවා සයිස් එකක් දැනෙනවා. හරි. මටත් ඒක වෙලා තියෙනවා. හරි. අපිත් හදිසියට කොකාකෝලා එකක්වත් බිව්වොත් හොඳයිනේ කියලා කියනවා. බීලත් තියෙනවා. හැබැයි ඒක ඕනවට වඩා පාවිච්චි කරන්න යන්න එපා. අන්තිම භයානකයි. හරි. ඒවා ඒ සැර දැනෙනවා කියන්නේ ඇඟ ඇතුළ කොච්චර පිච්චෙනවද? ගෑස් එක හොඳ නැහැ ළමයි. ඒකයි මේ කියන්නේ. හරි. ඉතින් පිට රටවල් වල නට් එකක් තද වෙන කියන්නේ බුදුල් වෙනවා කියන්නේ එහෙම දාලා. හරි. ඔයාලා දන්නවත් දන්නේ නැහැ කොකාකෝලා කියන්නේ අන්තිම භයානක පානයක්. ඒක නිසා මේ හරි. ටිකක් කනකට බොනකොට පරිස්සමින්. හරි. තව දෙයක් කියන්න ඕනේ. මම අද එදා කිව්වේ දැන් අවුරුද්දයිද මන් දන්නේ මට මතක නැහැ.